හලෝ කොහොමද ඔයාලට? හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. මං ඉතින් අදත් ආදරෙන් මගේ YouTube channel එකට ඔයාලව පිළිගන්නවා. මං අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මම ගෙදරම හිටවගත්තු වම්බටු පැල කීපයක් තියෙනවා. මේ දවස්වල ඒවේ කරල් හැදිලා තියෙන්නේ. ඇත්තටම හරිම අමාරුවෙන් තමයි මේ ටික වඳුරන්ගෙන් පරිස්සම් කරගෙන ඉන්නේ. එයාලා ආවොතින් එහෙම මේ සේරම කරල් මලුත් එක්කම කඩාගෙන කනවා. මම මේ කියද්දිත් ඔයාලට ඇහෙනවා ඇති යාළගේ සද්දේ. මේ ටිකේ තිබුණු ලොකු කරල් ටික තමයි මං අද උයන්න කඩාගත්තේ. මම වම්බටු ටික කඩා ගන්න වීඩියෝ එක නම් රෙකෝඩ් වෙලා නැහැ. මම හිටවපු අමුමිරිස් පැලේක අමුමිරිස් කරල් ටිකකුත් හැදිලා තියෙනවා. ඒත් එක්කම කොච්චි ගහේ කොච්චිත් හැදිලා තියෙන්නේ මේ දවස්වල. මං ඉතින් මේ ටිකත් අද කඩාගත්ත අපේ වම්බටු වෙලවල වලට දාන්න කියලා හිතාගෙන. මම මුලින්ම වම්බටු තෙම්පරාදුව හදන්න ඕන කරන දේවල් ටික මේ විදියට සෝදලා තියාගත්තා. ඊට පස්සේ මම මේ ටික කපා ගන්නවා. මුලින්ම තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාලා කරවල ටිකක් දාලා තෙම්පරාදු කරගන්නවා හොඳට. ඊට පස්සේ ඒකටම සුදු ලූණු රම්පේ කරපිංචා අමු මිරිස් එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ තෙල් එකට කෑලි මිරිස් ටිකක් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඒකටම වම්බඩු ටික තක්කාලිත් එක්ක එකතු කරගන්නවා. ඊට පස්සේ මේ සේරම ටික හොඳට කවලම් කරගෙන තෙලේ තෙම්පරාදු වෙන්න පොඩි වෙලාවක් වහලා තියෙනවා. ඊට පස්සේ තමයි මේකට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක් දාගන්නේ. මේ එළවලුව විනාඩි 10ක් විතර මද ගින්නේ තැම්බෙන්න වහලා තියන්න ඕන. ඊට පස්සේ හදාගත්තු තෙම්පරාදුව තමයි මේ තියෙන්නේ. බලන්නකෝ රස පාටට තියෙනවද කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්. බයි.